මම අහනවා එක්ස්පෝර්ට් ඔපෂන් account එකක් හදාගන්න කොහොමද හදලා ඩිපොසිට් එකක් කරන්න කොහොමද ප්‍රශ්න ගොඩයි. දැන් අද මම කියලා දෙන්න ආවේ account එකක් හදන විදිය ගැන. හදන විදියයි ඩිපොසිට් කරන විදියයි. ඔයාලා කියලා දෙන්න බලන්න මම පොඩි හැටි කරමු. දැන් ඔයා මයි channel එකේ ඉන්න කෙනෙක් ඉන්නේ. ටෙලිග්‍රෑම් channel එකේ ඉන්න කෙනෙක් නම් ඔයාලට මම උඩ පින් කරලා දෙන message එක link එක bonus එකට හදාගන්න මේ account එක හදන link එක. ඔයා ඉස්සලාම මොකද මේ website එකෙන් ඔයා account එක හදලා ඉන්න ඕනේ. website එකෙන් account එක හදාගන්න මේ link එකට යන්න. link එකට ගිහිල්ලා දැන් join your blog එක කොහොමද? මේකලා පාරිච්ච මේල් එක. හොඳට මතක තියෙන එකක් ඔයාලට ඕනේ. මේ ෆෝන් එකේ හැමදාම තියෙන එකක් ඔයාලා හැමදාම පවතින මේල් එකක්. හොඳට මතක තියෙන එකක්. එකකින් ඔයා මෙතනට ගහලා register කරනවා. Gmail එකේ password එක ගහලා මේ tick එක දීලා open account දෙනවා. ඊට පස්සේ account එක හදා ගන්න ඕතනින්. හදා ගන්න. account එක ඔතනින් හදලා ඉවර වුණාට පස්සේ ඔයන්න ඕනේ Your Broker app එකට. app එකට ගිහිල්ලා Android නම් export option කියලා download කරගන්න ඕන Play Store එකෙන්. iOS වල නම් Your Broker download කරගන්න පුළුවන්. ඊට පස්සේ මේක කියලා ඔබලා register කෙනෙක් ඔබනවා. හරි. register කියලා ඔබලා මේ login කියන එක දෙනවා. දැන් ඔයා account හදලා තියෙන නිසා අතන ඒ account එකෙන් තමයි login වෙන්නේ. website එකෙන් තමයි account එක හදා ගන්න ඕනේ. ඊට පස්සේ මෙතනින් ඔයා ගහපු email එකයි password එක දීලා login දෙනවා. login වෙනවා. කලින් අර account එක හදපු Gmail එකේ password එක use කරලා මෙතනින් login වෙනවා. login වෙලා මම ඔයාලට පෙන්නන්න ඕනේ සමහර account එක log වෙලා පෙන්නන්නම්. normal account එක. ඔයාලා දැන් හදමු account එක. ඊට පස්සේ මම ඔයාලට කියනවා deposit withdraw ගන්න. කොහොමද කියලා. දැන් ඔතන තියෙනවා finance කියලා method එක. ඒකට යන්න. පළවෙනි deposit එක කරාට පස්සේ තමයි ඔයාලට account එක මේ ඊට නම් name එහෙම දාලා හදා ගන්න පුළුවන්. verify කරන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා මෙතන ලංකාවේ කට්ටිය නම් skill nature Binance Pay මම නම් use කරන Binance Pay USDT Master card. දැන් මම තෝරලා පෙන්නන්න Binance Pay අර normal පෙන්නන්න ඔයාලට deposit එක කරගන්න එච්චර දැන් විනාඩි 5ක් ඇතුළත deposit එක කරගන්න පුළුවන්. විනාඩි 5ක් යන්නේත් නැහැ හරියට කරන්න කෙනෙක් තමයි. හරි. මං කියන්නේ මේක මාරම ලේසි. බා වෙබ්සයිට් එකේ account එක මුලින්ම හදලා ඉන්න ඕනේ. හදලා තමයි password එක Gmail එක මතක තියාගන්න ඕනේ. හොඳට මතක තියාගන්න ඕනේ. කට්ටිය සමහරක් කට්ටිය ඉන්නවා අමතක කරන කට්ටිය. ඒක නිසා මම ඒ කට්ටිය වෙනම කියන්නේ. හරියට Binance Pay වුණා. දැන් ඔයා හිතන්නකෝ USD 10ක් දානවා කියලා. 10ක් 20ක් කැමති ගාණක්. 10 දාලා pay වුණා. ඊට පස්සේ process payment එකට එබුවා. payment එක success කරගත්තා. ඉච්චර මහ ලොකු දෙයක් නෙමෙයි. මයින් අයිවිලියෙන් තව විස්තර ගෙන්න මේ දැන් කරන කට්ටිය මේක ඩිපොසිට් එක දාගන්න පළවෙනි ඩිපොසිට් එක දාලා මට කියන්න. මම ඔයාලට පුළුවන් වෙලාවට සිග්නල් දෙන්න. පුළුවන් වෙලාවට ඔයා මැසේජ් එක දාලා තියන්න ඔය account එක හදුවා. ඩිපොසිට් එක කරා කියලා මට කියන්න. මම account එක හදන්න help account එක හදන්න නෙවෙයි. thread දාන සිග්නල් එකක් දෙන්නම්. මම මිලේ.